සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ දකින්නේ මැලේසියාවේ අපි ඉන්න සිටි එකේ දීපාවලි උත්සවයට සූදානම් වෙන විදිය. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් ගොඩක් ලොකුවට මැලේසියාවේ ඉන්න දෙමළ අය මේ දීපාවලි උත්සවයට ලෑස්ති වෙනවා. එහෙනම් එන්නකෝ අපිත් එක්ක අපි කොහොමද මේ දවස ගත කළේ මොනවද මේ සැනකෙදී තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න හදන්නේ. මෙතන ගොඩක් කඩ තියෙනවා. එතකොට මේ හැම කඩේකම ඇඳුම් වර්ග, සපත්තු වර්ග, කෑම වර්ග, පුංචි බබාලට ලස්සන සෙල්ලම් බඩු, එතකොට දීපාවලි වලට ගන්න සැරසිලි වර්ග, එතකොට රතිඤ්ඤා මේ වගේ විවිධාකාර දේවල් තිබුණා. එන්නකෝ යන්න අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න මුලින්ම අපිට හම්බුණා රතිඤ්ඤා කඩයක්. අපි ඒකත් බලාගෙන ඉස්සරහට යනකොට මෙන්න මේ ලස්සන මල් වැල් ටික දැක්කා. බලන්නකො මේ මල් වැල් ටිකේ ලස්සන. මේවා ගන්නේ ගෙවල් සැරසිලි කරන්න තමයි. ඔන්න ඊළඟට අපිට හම්බුණා ලස්සන සපත්තු කඩයක්. මෙතන ලස්සන සපත්තු තියෙනවා. බලන්නකො බොයිස්ලට වගේම ගර්ල්ස්ලට පුංචි බබාලට ඔක්කොටම සපත්තු මෙතන තිබ්බා. හැබැයි අපි ගත්තේ නැහැ. බැලුවා විතරයි. ඔන්න අපි දැන් තව චුට්ටක් ඉස්සරහට යන්න තමයි හදන්නේ. ඒ ටික බලාගෙන එනකොට ඔන්න මට ලස්සන ෂෝල් ටිකක් හම්බුණා. ඉතින් මං ඒක දිහා බල ඉන්නකොට මේ හා පැත්තේ හිටපු අංකල් මට මෙන්න මේ කොළපාට ෂෝල් එක දුන්නා දාලා බලන්න කියලා. බලන්නකෝ ඒක ලස්සනයි. ඒ වුණාට ඒක මට නම් සෙට් උනේ නැහැ. එතනින් ඉස්සරහට එනකොට අපි දැක්කා ලස්සන සැරසිලි වගේක් තියෙනවා. මේවා ගන්නේ ගෙවල් වල අලවන්න. ඉස්සරහ දොරට හැම මේවා ලස්සනට අලවලා තියෙනවා. ඉතින් මෙහි දෙමළ අය ඒ ටිකත් බලාගෙන අපි තව ටිකක් ඉස්සරහට ගියා. බලන්නකො මේ ලයිට් වල ලස්සන හැම කඩේකම ලස්සන ලයිට් දාලා. මේ බලන්නකො මෙතන තියෙන ලයිට් ටික මේ ඇවිල්ලා ගල් වලින් හදපු ලයිට්. මං හිතන්නේ එහෙම තමයි. ඉතින් ඒවත් බලාගෙන අපි තව චුට්ටක් ඉස්සරහට ආවා. ඔන්න දැන් එන්නේ මං ආසම තැනට. රස කැවිලි තියෙන තැනට. මේ ඔක්කොම ඉන්දියන් ස්වීට්ස්. ඉතින් මෙතන තියෙනවා පනිපුරි වර්ග, එතකොට පැණි වලලු, අක්කලා, අච්චු මුරුක්කු, චොකලට්ුත් තිබ්බා. ඔය තියෙන බෝතල් වල. අපි මෙතනින් ගත්තේ පනිපුරි විතරයි. මොකද මෙයාලා ගාව තිබුණ එක වර්ගයේ පනිපූරි. ඔරිජිනල් එක, ස්වීට් එක, චොක්ලට් එක, එතකොට ස්පයිසි එක, අපි තෝරලා ගත්තා ස්පයිසි එක. ඉතින් මෙයාලා ගාව මේ පනිපූරි 10ක් රිංගිත් 10කට තමයි දෙන්නේ. රිංගිත් 10ක් කියන්නේ ගොඩක් ලොකු මුදලක් නෙවෙයි මෙහි සල්ලි වලින්. මෙන්න මේ විදිහට මේ කොළපාට වතුර එකක් දාලා ඔන්න මගේ අතට පනිපුරි ටික හම්බුණා. බලන්නකො මගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මේක පුංචි ඇඹුල් රසක් එක්ක ස්පයිසි එකක් තමයි තිබ්බේ. බලන්නකො මේ යාළුවා කවුද කියලා. ලස්සන මිකියෙක් හම්බුණා. එයත් එක ෆොටෝස් ටිකකුත් ගහලා අපි ආවා අයිස්ක්‍රීම් තියෙන තැනට. එක වර්ගයේ අයිස්ක්‍රීම් මෙතන තිබුණා. අපි තෝරගත්ත ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක. මේක තමයි ඔන්න හාබිය සල්ලි දීලා මේ අරගෙන ඉන්නේ. ඔයාලට මේ පෙන්වන්නේ මේ සැනකෙලියට යන පාර මෙයාලා කොහොමද ඩෙකොරේට් කරලා තිබුණේ කියලා. අර සුදු පාටට කුඩාරම් වගේ පේන්නේ ඔයාලට අපි ඉස්සෙල්ලා පෙන්නපු පුංචි කඩවල්.
බලන්නකො කොහොමද මෙයාලා දීපවාලි සෙලිබ්‍රේට් කරන්න කියලා. මහා පාරෙත් ඩාන්ස් තමයි ඉතින්. බලන්න කොච්චර ලස්සනද මේ පාර කියලා. ඔන්න අපි දෙන්න මේ යන්නේ DJ පාටි එකට. හැම අවුරුද්දෙම දීපවාලි දවසට ඉස්සෙල්ලා දවසේ රෑ මෙන්න මේ වගේ ලොකු DJ පාටි එකක් මේ සිටි එකේ තියෙනවා. බලන්න කොච්චර සෙනග ඉන්නවද කියලා. මෙයාලා මෙන්න මේ විදිහට ටෙඩීස්ලා විසික් කරනවා DJ පාටි එක බලන්න ආපු අයට. ගිය අවුරුද්දෙත් මට එක්කෙනෙක් ගන්න පුළුවන් වුණා. මේ අවුරුද්දෙත් ඔන්න අපේ හබියා මට එක්කෙනෙක් අරන් දුන්නා. මං ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට ඒකේ ෆොටෝ එකක් ඇඩ් කරලා තියන්නම්කෝ. ඔයාලට බලන්න. දැන් හරියටම 12ට ලං කරලා තමයි තියෙන්නේ. මෙයාලා හරියටම 12 ලං වෙනකොට 10 ඉඳන් එකට ගණන් කරලා මෙන්න මේ විදිහට ලස්සන මල් වෙඩි දැම්ම අහසට. බලන්නකො මුළු අහසම මල් වෙඩි සැනකෙලියක් විතරයි තිබුණේ. එකිනෙකාට විශ් කරන ගමන්, මල් වෙඩි දාන ගමන්, ෆයර් ක්‍රැකර්ස් පත්තු කරන ගමන් හරිම විනෝදයෙන් මෙයාලා 12 ලං වෙනකොට මේ දීපවාලි සැමරුවේ. බලන්නකො ඒක. පේනවනේ දැන් වෙලාව 12ත් පහු වෙලා. හැබැයි තාමත් මෙයාලා මේ දීපවාලි උත්සවය සමරනවා. එකිනෙකාට විශ් කර ගන්න ගමන් තාමත් මේ ෆයර් ක්‍රැකර්ස් නම් පත්තු වෙනවා. ඉතින් අද දවසේ අපිත් ගොඩාක් සතුටු වෙච්ච දවසක්. මොකද මේ මැලේසියාවේ දීපවාලි උත්සවය මහා ඉහළින් සමරන රටක්. ඉතින් බලන්නකෝ අද දවස කොච්චර සතුටුයිද කියලා. මේ වගේ දේවල් දකිනකොට හැමදාම ස්ට්‍රෙස් වෙලාම ඉඳලත් බැහැනේ නේද? අපේ ජීවිතේට මේ වගේ දවසුත් එන්න ඕනේ. ඉතින් අද මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ඔයාලත් සතුටු වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ.